මුදලාලි මල්ලන් හොඳ රටකජු එකක් තියෙනවා. ගමුද කිලෝ එකක් විතර. දෙන්න බලන්න. මේ මල්ලි මේකයි වැඩේ මේ කඩේ අද මම හිටියට මේ වෙනදා ඉන්නේ අපේ නෝනා තමයි කඩේ කරන්නේ. අද යා මේ පොඩි ගමනක් ගිහලා චුට්ට ඉන්න බලන්න කොල්ල දිහා බලමු මේ. මේ නෝනේ මේ මල්ලි කෙනෙක් ඇවිල්ලා ඉන්න මේ රටකජු අරගෙන කඩේට කිලෝ එකක් දාන්න හනවා මේ මොකද ගන්නවද? නෑ හොඳයි රටකජු ගන්න. ඔව් හොඳටම හොඳයි. හොඳටම තියෙනවා. ඔය මල්ලි මීට කලින් ඇවිල්ලා තියෙනවද කඩේට? නෑ මුදලාලි. වෙනදා මම මේ ලයින් එකේ යනවා. නමුත් මේ කඩේට ආවේ අද තමයි. නෑ එයා මේ ලයින් එකේ වෙනදා යනවලු. මේ අපේ කඩේට අද තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන්නේ. මේ කීයද මල්ලි මේ දාන්නේ කඩේට? ඔක මුදලාලි 1200කින් වගේ දාන්න පුළුවන්. 1200 ඇලු දාන්නේ. අර එලාද? ඒ හල 1300 කිව්වනේ. නෑ ඊට වඩා මේක හොඳයි කොහොමද? ඔව් ඊට වඩා 100ක් හොඳයි. අපේ කඩ ඉවරයි. සල්ලි නම් තියෙනවා. ඒක නෑ කඩ එකත් හොඳටම හොඳයි මේ අපේ කඩේ ඉවරයි කඩ. හරි. මල්ලි අද කඩ එපා. මෙන්න දවසක බලමු මේ. මේක අයකෝ ගණ්ඩම හදලා ගත්තේ නෑනේ. මේක මාව ඇඳුවා වගේ. ඉතපන්කෝ මූට යන්න කලින් රිටර්න් එකක් දෙන්න ඕන. ඔව්. මූට යන්න කලින් රිටර්න් එකක් දෙන්න ඕන. කඩු අරගෙන. මුදලාලි තේ බොන්නේ මොකුත් නෑ නේද මේ කඩේ? තියෙනවා. පාන් තියෙනවා. එතකොට ඉන්දියාප්ප තියෙනවා. ඉන්දියාප්ප කන්න සම්බෝල විතරයි නේද ඇත්තේ? නෑ. පරිප්පු එහෙමත් තියෙනවා. පරිප්පු විතරද? චිකන් එහෙම නෑ නේද? නෑ. චිකන් තියෙනවා, බීෆ් තියෙනවා, මටන් තියෙනවා. ඕන එකක් තියෙනවා මල්ලි. තියෙනවද? මාළු නැද්ද? තියෙනවා. වැව් මාළුයි මුහුදු මාළුයි දෙකම තියෙනවා. නෑ ඕනේ නෑ. පරිප්පුයි මේ ඉන්දියාප්පයි ගේන්නකෝ. මේ ළමයා ඔය පරිප්පු එකකුයි ඉන්දියාප්ප දැහුව ගේන්න. ඒක අයකෝ ඉල්ලන හැම එකම තියෙනවා කිව්වනේ. ඒ වැඩේ හරියන්නේ නෑ. කඩේ අඩුපාඩුවක්වත් හොයාගත්තා නම් වෙනවලු. මොකක් හරි අඩුපාඩුවක් හොයලා මේකට වයින්නම ඕන. උගෙන් රටකජු ගත්තේ නැති තරහට මේක මග්නේ මොකක් හරි අඩුපාඩුවක් හොයන්නේ මට බයින්ද. ඔව් බලමුකෝ මොකද වෙන්නේ කියලා. තියෙන්නේ බඩු කරපොත්තෙක් නේද? මම මුදලාලිය රෙදි ගැලවෙන්න දෙන්න. කමට මැහෙන්න කෑ ගහනවා. එයි මුදලාලි මොනවද ඔය මේ කන්න දීලා තින්නේ? මේ බලනවා මේ කරපොත්තෙක් නෙන්නේ. බලනවා මේව කන්න පුළුවන්ද කියන්නේ. සමුදලා මෙහෙමද මිනිස්සුන්ට කන්න දෙන්නේ? සමුදලා සල්ලි ගන්නව නේද? මම කතා කරනවා PHI මහත්තයා. සමුදේ මගේ රටක ගන්න මහදලා ගත්තෙත් නෑ. මේ ධර්ම කතා කරනවා PHI මහත්තයා. අපි හොඳ පිරිසුදුවම හදන්නේ. බලන්න. මේ බලනකො. කොයි මේ කරපිංච කොලයක් නේ. කරපිංච කොලයක් නේ. මේ කවුද ගණන් ගන්නේ? මලේ මේ උගේ ගාන රුපියල් 350යි ඈ. ආයි.